ගන්නත් ආදාරණය විශේෂ කරන්න ඕන. අනිවාර්යෙන්ම. අර කතාවක් තියෙන්නේ දූපු තරමට හැටි කියන්නේ. දූපු තරමට හැටි කියන්නේ. දූපු තරමට හතිය. නිකන් ඉඳලත් බෑනේ. නිකන් ඉඳලා බෑ. ඒක තමයි මට මේක සමහර කෙනෙකුට වෙන්නේ. කියන්නේ අත්දැකීම් මඩුව ප්‍රඥාවෙන් එහෙම ලැබෙන්න පුළුවන් නේද? එහෙම ඒක හිතන්න බෑ ඒක කිනාට සාපේක්ෂයි. දැන් අපිට මේ හිතනවා යාට අත්දැකීම් නෑ මේක ඉතින් පිටට හම්බුණා ඒ වගේ වුණාට යාර කොහෙන් හරි පයිප් ටිකක් යා කදාලා උඩට තියෙනවා නේද? අන්න හරි. ඒ කියන්නේ සංසාරේ මොකක් හරි මේක පුරුදු කරලා තියන අයට තමයි මේක සෙට් වෙන්නේ. අපි හිතුවාම මේගොල්ලොන්ට අපිට තරම් කට්ටක් නැහැ. නිකම්ම හම්බුණා කොහමද වගේ හිතුවට ඉතින් අපිට අන්න ඕන ටික කාලේ ඇති උපරිම නේ. ඒක ඉතින් හරි කටු කාලා ඉන්නේ. නිකම්ම හිටියෝ නිකමෙක් වෙනවනේ. ඒ හින්දා යමක් කරන්න තියෙනවා මේක දෙයක්. ඒක තමයි දැන් අපි ඉතින් ඔය කරන්නේ. ඉතින් අන්නේ ඒක තේරෙන්නේ නැති කොහමද මේ ගමන හැදෙන්නේ නේ. ඔව් දැන් ඩියුටි මොකක්ද කියලා. ඔව් දැන් මම කියන්නේ දැන් වඳින පුදනකට උනත් කමන්නේ මේ සිහියෙන් ඉන්න කියලා කියන්නේ. දැන් සමහර ඉන්නවනේ දැන් වැඳුම් පිටුම් කරන කෙනාට ඒ ස්ටෙප් එක අනුව එයාට ඒක අතාර ගන්න බෑනේ කාලයක් යනකම්. ඒතර මම කියන්නේ ඒක කරන්න අවුලක් නැහැ. හැබැයි සිහියෙන් කරන්න ඕන. දැන් මල් ටික කලද්දි සිහියෙන්. පහන පත්තු කරද්දි සිහියෙන්. ඒ පිළිවෙත් ටික කරන්න සිහියෙන්. දැන් අපි මල් කඩන ගමන් බත් කනවනේ ඒක නේද? ඇතුලෙන් එහෙමනේ සිහිය නැහැ. මේක ඇත්තටම ඉතින් දෙක තුනකට නම් යවන්නම බෑ ඉතින් එතනදී. ඔව්. හරි වසියුම් එක. දෙක තුනක් කරන්න බෑ. තව එකක් තේරුනේ මේ ඩියුටි මේක දැනගත්ත කියලා ඩියුටි වෙනස් වෙන්නේ නැහැ නේද? දොස්තරනම් දොස්තරව තමයි. අන්න හරි. එයා කියන්නේ මහාන වුණත් එයාට මේ බේස් දෙන්න වෙනවා. අනිවාර්යෙන් දැන් නර්ස්ම තමයි. ඔව් ඒක වෙනස් වෙන්නේ ඒක එහෙමමයි. අර දැන් දැන් මාරුනාර ඩියුටි මාරු වෙන්නේ. නෑ දැන් දර පාලනවා නම් ඌ රහත් වෙලා දර තමයි බලන්නේ. ඒක ඉතින් අර වැඩක් නෑනේ කාටවත් නිකන් අර පුද්ගලිකයි රහසිගතයි වගේ තමයි ගිය යන එක නෙමෙයිනේ. හැබැයි ඉතින් අර එයාට අර එදා තරම් අමාරුත් නෑ හැබැයි නේ අර බලතර රීඩින්නේ. නෑ ඒක එයා ඒක ફોකස් එක කයිර තියා ගන්නවා ඕන වැඩක් කරගෙන යනවා. වෙලාවක් කලවන්නේ දවසක් දිනයක් නේ. ඉක්ුණාරි කාලින් ඉතින් ඉවර කරලා බැලුවා. කාලයක් නෑ. හරි සුන්දරයි ඉතින්. ඔව් හරි. ඔව් ඒ සුන්දර තමයි ඉතින් කොහොමාරි ලැබුණා ඉතින් දැන් නම් ඇත්තටම මේ අවසාන කාලේ කල්යාණ මිත්‍රයෝ මේ තෝරගන්න බැරුව හිටියා. ඒ මේ ගියාට ඇවිත්තට ඒවට ඉතින් මේ ඒකත් ඇත්තටම ඉන්නේ දැන් තේරෙන්නේ ඒ කල්යාණ මිත්‍රයෝ හිටියේ නැතුව නෙමෙයි. ඔව්. අපේ ළඟ තෝරාගෙන ඉන්නේ කියාව තිබුණේ. අන්න. ඒකට හම්බෙන්නේ. ඒකට අර වෙලාව ආපුවාම සෙට් වෙනවා. ඔව්. දැන් ඔක්කොම සෙට් වෙනවා මේ අත්හරින මේ අත්හරින කියලා දැන් තේරෙනවා. අන්න. Tamanට තේරෙනවා. ඒක නිකන් ලස්සනට හැදිලා එනවා නිකන් ගහක් හැදිලා නිකන් මල් පිපිලා පොට්ටු හැදිලා මල් පිපිලා වගේ නිකන් ලස්සන එනවා ඒක. ඔව් ඒක දෙනවා ඉතින් ඔය ඇත්ත ඒ වෙනාට ටැග් එකට වැටෙන්නත් ඕන මොනවද ඉතින් හරි බලද්දී එතනට මුලට ගියාට පස්සේ අපි කරපු දෙයක් ඇත්තෙම නෑ බලද්දී අපි මේ කියන්නේ හැමදේම වෙලාම තමයි. අන්න හරි.
අපි අර හිතන් ඉන්නවනේ මේ කරගත්තා කියලා කරගත්ත දෙයක් නැහැ වැඩේ වෙලා. ඔව්. මේ මාර්ගෙට පවා මට හිතෙන්නේ අපි ආව නෙමෙයි. නෑ නෑ. පරලම කිව්වොත් අර නිකන් ෆිල්ම් එකම තමයි. කියන්නේ අපි කියන්නේ හැදිච්ච ෆිල්ම් එක අපි ඉතින් අපි කරනවා කියලා හිතන්නේ හිටියා. ඔව්. හදන්න වෙනස් කරන්න ඇදුවා. ඔව්. අවසාන බලද්දී හම්බෙච්ච දේකුත් නෑ මොකක්වත් නැහැ ඉතින්. ඔව් ඒකුත් නෑ කියන්නේ. දැන් අපි හිතනවා අපිට මේ ප්‍රශ්නේ ආපු නිසා ධර්මයට ආවා. ඔව්. ඒක නෙමෙයි ඉතින් ඒක තමයි අර ප්‍රෝග්‍රෑම් එකේ තිබිලා තියෙන දේ මට හිතෙනවා. ඔව් හැබැයි අර හැරවුම් ලක්ෂයට තැනක් එනවා මොකක් හරි ගහනවා එක්කෝ පෞල් ජීවිතයට ගහනවා මොකක් හරි සීන් එකක් වෙලා තමයි ආ හරවන්නේ මේ පැත්තට. ඔව් හොඳ සොට්ටයක් දෙනවා. ඒතකොට තමයි මතක් වෙන්නේ මේ එක මෙහෙම එකක් තියෙනවනේ කියලා. අර දුක වේදනාව දරාගෙන ඒකට දැන් ලොකු ප්‍රශ්නාවක් සමහර වෙලාවෙන්නේ නැහැ ඒ කියන්නේ එයාට මොකක් හරි අඩුවක් තියෙන නිසා අන්නෝ සමහර අපිට වඩා ලොකු ප්‍රශ්නේ නෑ ආයේ ඒකම යනවනේ අඬන්න යනවා තව එකක් හොයනවනේ ඔව් තව එකක් අඬන්න හොයනවා ඒකට මේ පැත්ත මැරෙනකම් මව් වෙන්නේ නැති කොටසක් තියෙනවා ඔව් ඉතින් ඒකට කියන්න තියෙන කර්ම තමයි අපිට වචනයක් කිව්වොත් ඒකට දාන්න තියෙන කර්ම වචනයක් දාන්න ඒක ගැන අපිට විග්‍රහ කරගන්න බෑනේ එහෙනම් පින නැහැ ඔව් ඒකට අන්න එතනට ආවට පස්සේ ආයෙත් මොකක්ද හිතනවා එහෙනම් ඒ අපි පිනටම තමයි හැරුණේ අපි හැරුණා නෙමෙයි පිනට හැරෙව්වා අන්න හරියෝ පින විසින් පිනට හැරෙව්වා පිනට හැරෙව්වා නෑ අර කතාවක් කියන්න කතා කරන්නේ කවුරුවත් වරදක් කරන්නේ නැහැ හොදක් කරන්නේ නැහැ බලන්න අපි හදාගන්නනේ හොඳ නරකක් අර මිනිස්සු ඇවිත් අපි හරි කියලා හදාගන්නවා ඔව් ඒක බලපුවම අපේ අවුලක් තියෙන ඇතුලේ අවුලක් ඔව් ඉතින් බලන්න මිනි මරණ කිස්සරක් දැන්නේ ඔව් ඉතින් ඒකත් මොකක් හරි හේතුවක්නේ හේතුවට තියෙන ඵලයක් කුජලේ ඉවරද නෙමෙයි නෑ හේතුවක් මේ පරමාර්ථ වැරදුම් වෙනවා ඔව් හේතුඵලය දැන් ගහක් කපන දැන් ඔයා පොරවක් කරන් ගහක් කපනවා ඒකත් ඉතුරුනේ ඒ වගේ තමයි අතනත් කළුවක් කරන් මිනිහෙකුට බෙල්ල කපනවා බලපුවම දෙක ඔක්කොම එකයි මේක මේකයි අපි තමයි අනේ අරක පව් ඒක නම් සාමාන්‍යයි කියන ඉඳන්නේ අන්න ගහකට කමන්නේ දුකකුත් නෑ ඒකට පිටෙන්නේ නෑ අර මිනිහට දාන්න රිදෙනවා ඒ ඔක්කොම ටික බලද්දී අර සිදුවීම් දෙකම එකයි අපි තමයි දෙකක් කරගෙන තියෙන්නේ දැන් ගහ කෑ ගහන්නේ අතන කෑ ගහනවා අයිය අර මම ඉන්නවනේ කෙනෙක් ඉන්නවනේ වේදනාව කියලා එකක් දාගෙන කෙනෙක් හදාගෙන කෑ ගහනවා ගහක අත්තක් වේදනාව කියන එක එතන වේදනාව කියන එකක් දාගත්තද ඒක එන්නේ එතන පොඩ්ඩක් කියන්නේ දාගත්තද නැත්නම් ඒක ඉබේම මේ වේදනාවක් එනවා ඒක මේ ශරීරයේ ඇති වෙන දෙයක්නේ දැන් ඔය සියල්ල ඉතින් නොදෙනිය යන අවස්ථාව තමයි අවසානයේ ඒ අවස්ථාවේදී අතලා හිටියොත් ඒ වේදනාවක් නැහැ ගැටලුවක් නැහැ ඒක යාට ඒ සියල්ල දරා ගන්න පුළුවන් මරණයත් බල මරණය තමන්ගේ මරණය තමන්ට බලාගෙන මැරෙන්න පුළුවන් මැරෙන කෙනෙක් නෑ ශරීරය මෙතන මැරෙන්නේ කෙනා නෑ ඇතුළේ මනස නෑනේ ඒක කියනවා මේ අවුල තියෙන්නේ මනසෙන් වතු දීලානේ ඔව් මරණයට බය කරන්නේ නේ අන්න හරි බය කියලා එකක් දෙයට එකක් දානවනේ බල මූ මැරෙනවා බයයි බයි බෑ මැරෙනවා කියලා මරණයත් මංගල්‍යයක් නේ ඊට පස්සේ ඒකත් මංගල්‍යයක් කියනවා
මොකක් වුණත් තාතල් මැරුණා තාතල් තමයි කියන්නේ. මැරුණා තාතල් කියලා තේරෙන්නේ මැරෙන්න කෙනෙක් ඉඳලා නෑ නේ විසානේ. ඒකයි ඉඳලා නෑ. ඉඳලා නෑ ඉඳලා ඒක මැරෙන්න බයක් වෙන්න යනවා කියන්නේ ආයෙ විහිළුවක්. ඔව් අන්නේ ඇතුළ මැරලානේ. ඉතක නැති කෙනෙක් කොහොමද මැරෙන්නේ? අන්න මැරෙනවා. හරි සුන්දර කතාවක් තිබුණේ. ඔව් එළියක කතා කරයි. ඉතින් කතා කරගෙන ඉනාවෙවි ඉන්න පුළුවන් ඉතින් ඒක. ඔව්. අර පොතෙන් බලලා කියනවනේ මේ ඔය එනවනේ ගලාගෙන එනවා ඉතින් කියනවා ඔය. ඔව් ගලාගෙන එනවා පොතේ තියෙන ඒවට මතකෙට දැන් ඉතින් ඇත්තටම ඉස්සර එහෙම තිබුණ පාඩම් කරන ඔය මතකෙට දැන් ඒවම බර. අන්න හරි. ඒ කියන්නේ අපි දැන් මෙතන අපි කියමු දැන් මොකක් හරි භාවනාවක් හරි මොකක් හරි කරලා ඉඳ ගන්නවා කියන්නකො අපි දැන්. අර කිසි දෙයක් දැනුම මොකක්වත් නොදන්න විදිහට ඉඳ ගන්න ඕන. දැන් උපදුනා වගේ අලුත් ළමෙක්. එහෙම නැතුව අපිට මේ අර අවශ්‍ය කරන ඩේටා ටික මේකට සෙට් වෙන්නේ නැහැ. කියන්නේ මේක විතර නෑ අන්න හරි. අර පරණ ඩේටා වලින් අයින් වෙන්න ඕන. අන්න හරි. ඔව් දැන් අපි කියමුකෝ දැන් අපි දැන් පාන්දර වෙලාව දැන් අපි බුදුරජාණන් වහන්සේ මං ගන්නම්කො මේ වෙලාවේ උන්වහන්සේ පාන්දර අවසානයට 3:38 වෙලා මත තියාගන්න 3:38ට තමයි පරයන්කේ ඉඳගත්තේ. එතකොට සම්පූර්ණ තිබ්බ ඩේටා ටික සම්පූර්ණ අයින් වුණා දාගත්තේ ඒවා. ඒ වෙලාවේ අයින් වෙලා ඊට පස්සේ අවශ්‍ය කරන ඩේටා ටික තමයි අන්න ලෝඩ් උනේ. ඒ කියන්නේ මේ ගමනට සහ මේ රාජකාරී කරන්න අවශ්‍ය ඩේටා ටිකක් ඕනනේ. ඔව්. ඒ ටික ලෝඩ් අරක සේරම පේන්න පටන් ගත්තා. අර කතාවක් තියෙනවා එහෙම නිකන් අර පෙර බව නම් මලං කියලා තියෙනවානේ. අර මේකේ තිබ්බ ඩේටා ටික සම්පූර්ණ ඩිලීට් වෙලා ගියා. අලුතින් අර ඕනල් ටික දැන් මේක රාජකාරීට ඕන ටිකක් තියෙනවානේ. ඕන ටික තියෙනවා ඉස්සරහට. අන්න ඒ ටික ලෝඩ් වුණා. අන්න හරි ඥානං උඩපාදි ආලෝක උඩපාදි කියලා කියන්නේ. ඔන්න මේ වෙලාව හොඳ වෙලාවක් මම ඔය කිව්වේ. මතක තියාගන්න. මතක නැහැ ඔව් සමහර විට ඔයාට හැරි ඒ ටයිම් එකට 3:48 නේ කිව්වේ 3:38 ඒ කියන්නේ ලෝකෙම නිමන වෙලාවනේ ඔය. හරි සුන්දර වෙලාව ටයිම් එක. සතෙක් කුරුල්ලෙක්වත් කෑ ගහන්නේ නැහැ වෙලාවට. හොඳ ලැහැල්ලා බලන්න. ඒ සාමාන්‍යයෙන් ඔයාට පල්ලියම යාමේ කොහොම කියලා කතාව තියෙනවනේ ඔය. තියෙනවා. ඔය 4:00 එහෙම කියන්නේ නියම වෙලාව තමයි 3:38. හරි මොකක්ද? මේ පාන්දර වෙලාව මුළු ලෝකෙම නිමන වෙලාවනේ මේක රස්නෙන් ගිනි අරන් ඉරු එළියෙන් හරිනේ. ඒ වෙලාවට ඔය මේ භාවනාවට එම හොඳම වෙලාවනේ. හොඳම ටයිම් එකක් තමයි. බලන්න ඕම යද්දි ඉස්සරහට ගාලා හැරේ මේ වෙලාවට උන්නේ. අපෝ හොදේ මම මේ මතේ මගේ මාරි ආසයෙන් වෙනවා. එන්නෝන. නෑ කතාවක් ඇති උනේ ඒකනේ. වෙලාවක් දැනගත්ත ඒකනේ. ඔව් මට හිතුණා. ඒක වෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මාත් සුන්දර එතන ඒක මට ඇහිලා නෑ මීට කලින්. නෑ. පාන්දර වල කියන එක නම් එහෙම තිබුණා. ඒක පාන්දර කියෝට ඒක නිකන් හරි. පොයින්ට් එකට මෙන්න මේක හේතුව නිසා මේමයි කියන එක අද තමයි.
ඔය පාන්දර කතා මාත් අහලා තිබ්බල මේක ඔය වෙලාවට බෑ ඒ සත්තු කෑ ගහන වෙලාවට දැන් මේ මම ඔය කියන වෙලාව සතෙක්වත් කෑ ගහන්නේ නැහැ හොඳට බලන්න ඔයා අන්න ඒක තමයි උල් නිවිලා තියෙන්නේ. හරියට ටයිම් කරලා කිව්වේ නෑ කවුරු නෑ පාන්දර හොඳයි උදේ මයි එහෙම කියන ඒකට ඉතින් පාන්දර කොයි තරද කියලා හිතන්න වෙනවනේ වෙනම නෑ ඔව් ඒ බුදුවරු ඒ සූදානම් වෙන වෙලාව තමයි ওই වෙලාව සබදාමේ සුපිරිම ටයිම් එක ඔන්න ඔයාට දැන් ඇහැරෙන්න පටන් ගන්න ඉස්සරහට එලාම් තියන්න ඕනේ මෙතනින්ම තමයි නිවෙන්න තියෙන්නේ ආයි කොහේ පාරවල් හොයන්න ඉතින් පාරවල් නෑ කොහෙද අපි තව හොයනවා කියන්නේ තව අහු වෙනවා කොහේ හරි ඔයන්න හැරෙන්නවත් දැන් හිතේ මේ කියන්නේ ඉදහසක් පුදුම තියෙනවා කියන්නේ ඔව් ඔය හැරෙන්න අපි තව හොයනවා කියන්නේ තව අහු වෙනවා කොහේ හරි ඔයන්න හැරෙන්නවත් දැන් හිතේ මේ කියන්නේ ඉදහසක් පුදුම තියෙනවා කියන්නේ ඔව් ඔය හැරෙන්න කියලා හිතා ගන්න බෑ හැරෙන්න හිතක් නෑ දැන් ඔය හැරෙන්න ඇවිල්ලා හොයන්නේ හැරෙමු ලක්ෂය හරි හැරෙමු ලක්ෂය වෙලා තියෙන්නේ කාර්යවත් තිබුණා ඉතින් ඒක පව් කියලා හිතෙනවා ඒක එක්කෙනාගේ දේවල් වලට කන් දෙනවා මේක ඇත්තද මේක ඇත්තද කියලා හොයනවා ඔව් ඊට පස්සේ ඒක අරන් තව දේවල් කරන්න හිතනවා ඔව් දැන් ඉතින් එහෙම නෑ නිදාසේ ඉන්නකොට ඕන ටික ඔක්කොම ළඟට එනවා අන්න හරියටම හරි ඒ කියන්නේ ඒකයි අපි අර ධනාත්මක පැත්තනේ හොඳ පැත්ත එනවා ඒක මේ අන්න එකයි මං කිව්වේ හැමදේම වෙන්නේ හොඳයි කියලා ගන්න ඕන අපි ඒ පැත්ත. ඒ කියන්නේ ධනාත්මකයිනේ. ආ. ඒකවල ඍණ පැත්ත නෑ. ධනාත්මක විතරයි. හැමදේම හොඳටයි වෙන්නේ යමක් හොඳටයි හම්බෙන්නේ යනවා නම් හම්බෙන්නේ ගුරුවරයෙක්. ඔව් ගුරු බලන්න මේ කියන කෙනා විතර නෙමෙයි ඉන්නේ ඉස්සරහම වෙන සිදුවීම හැම සිදුවීමක්ම ගුරුවරයෙක් අනිවාර්යෙන් ලං වෙලා තියෙන්නේ බලපුවම හතුරෙක් වුණත් ඒ ගුරුවරයෙක් තමයි ඌ යමක් අපිට පාඩමක් කියලා දුන්නා ඔව් හතුර තමයි හොඳම පාඩම් කියලා කිව්වා අන්න හරි දේවදත්ත කෙනෙක් ඉන්නවා මේක යද්දි ඔව් ගුරු නිර්මාණය කරන්නේ දේවදත්ත ඔව් අන්න හරි නැත්තම් නිකන් ඔහේ යනවනේ පරීක්ෂාවත් එක්ක යද්දි ලස්සනයි දැන් ගංගාවක් ගලනකොට ඒක දිගටම ගලන්නේ නෑනේ ඒක හැප්පිලා කොච්චර හැප්පුණත් කොච්චර ගල් පර්වත තිබ්බත් හැබැයි එයා ගලනවනේ කඩාගෙන විඳගෙන කුඩු කරගෙන උඩින් හරි යනවනේ හරි යන තැනටම යනවනේ අන්න ඒ කියන්නේ මහමුදර කොයි වෙලාවක හරි එකතු වෙනවනේ ගිහිල්ලා ඒතකොට මහා මොහොතට එකතු වුණාම මහා මොහොතේ කොහෙන් ලුණු වතුර කොහෙන් බැලුවත් ලුණු රායිනේ. හිතෙන්ද වැටුණාම අර ගංගේ වතුර නෙමෙයිනේ කියන්නේ මොහොතේ වතුරනේ කියන්නේ. රසයත් වෙනස් වෙනවනේ. අන්න දහම් රසය. දැන් ගංගාව ගලන තාක්කල් රසයක් නෑ ඒකේ. හැඩයක් මොකක්වත් නෑ තමයි. හැබැයි ඒක මොහොතට වැටුණාම ඊට පස්සේ අර ගංගේ වතුර කියන්නේ නෑනේ අපි ඒකට. දැසේ මොහොත. ඒක හොයන්න බෑනේ නේ. ඒක හොයන්න බෑ ඊට පස්සේ. අන්න ඊට පස්සේ ඒක කොහෙන් බැලුවත් රස බැලුවත් කොහෙන් දිව ගාලා බැලුවත් ඒක ලුණු රහයි. කොයි පැත්තෙන් ආවත් එතනට කරනකොට ලුණු රහයි. අන්න ඒකම රසය. මේක අපි කොහෙන් ඇදලා කතා කරුවත් ධර්මය තමයි මතුවෙන්නේ. ඊට පස්සේ ආන් ඒ වගේ තමයි උතන. උදාහරණයක්.
ඒක මුල මෙතනින් කියලා එකක් නෑ. මෙතනින් පටන් ගන්න කියලා නෑ. කොතනින් පටන් ගත්තත් ධර්මයට තමයි. අනිවාර්යයෙන්. ඒ රසය ඉතින් වචන වලින් කියන්න බෑ. ඒක තමන්ම කාලා බලන්න. තමන්ම මේක දිව ගාලා බලන්න ඕන. මේ වචන අස්සේ තමයි මේ කතාව තියෙන්නේ. අන්න හරියෝ. 100ක් අස්සෙම තමයි තියෙන්නේ. 100ක් කියන්න බෑ අපිට. මට කතා මතක් වෙනවා දැන් අපි මායя පරාද කරන්නනේ හදන්නේ. ඔව්. ඒකෝට ඒකේ අනිත් පැත්තම මායමයි බුදු වෙන්නේ. අන්න හරි. මේ සිතුවිලි පරාද කරන්න අද එක වෙනකදී මායя පරාද කරන්න අද සිතුවිලි දාලා හිතනවා නෑනේ මේ යාමන මේ සිතුවිලි ධාරාවක් ඇවිල්ලා තමයි දැනුම් දෙන්නේ. මේමයි කියලා. වෙන මොකද්ද? හැම දෙයකම මුල් වෙන්නේ සිතමයි කියේකයි. ඔව් හරිනේ. අර කියන්නේ ලස්සන ධම්මපදයනේ. එහෙනම් හරි කතාව ඉතින් ගැලපි යනවා ඉතින් නේද? ආයි ඔව්. ඉතින් යාර කතාවක් නෑනේ ආයි කියනවා චිත්ත පරියෝදපණගේ සම්බුද්ධානම් සාධන. අන්න. දමනය කරන්නම නේ හැබැයි මේක දැන් මේ විදිහට අපිට සුන්දර දිනුනට කාලයක් ඉතින් මේක වටේ අපිම අවුල්ලා හොයනවනේ කියන්නේ තරම් මහා ලොකු පරාසක තිබුණ ටිකන්නේ මේ අපි දැන් එක තැනකට කැටි කරගෙන ඇවිල්ලා දැන් හරි ලස්සනට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. අන්න හරි. තමන් තුල තිබ්බ දෙයක් මේ ඇදලා අරන් පෙන්නන්නේ. ඔව්. පිට එකක්ද මේ? ඒක ගන්නේ නෑ තමන් තුල තියෙන එකක් නෙමෙයි. ඉතින් ඔක දරාගෙන ඉන්නවනේ ශරීරේ. නෑ. තොර ශරීරයත් අපි හදා ගන්න ඕන හොඳට. ඔය මේ හැමදේටම එයා උදව් කරගන්නේ නේ. එහෙනම් ශරීරේ මේක සීරම දරාගෙන ඉන්නේ නේද? ඔව්. ඉතින් ඒක අපි පරිස්සම් කරගන්න ඕන. ඒකට කෑම බීම ටික හොඳ ටික දෙන්න දාගන්න ඕන. ව්‍යායාම ටික කරන්න. ව්‍යායාම ටික කරන්න. අන්න හරි. අපි අර පිටේ වලට තමන්ගේ කකුල් දෙක ආදරය කරේ නෑ පිට කකුල් වලට ආදරය කරන්නේ කරේ. ඔව් වෙන කකුල් දිහා බල හිටියේ. අපේ කකුල් දෙක මෙහාට ගාගත්තේවත් නෑ. මෙච්චර මේ ඇවිදිනවා අපිට උදව් කරනවා මේ දුවන්න. මේ යටිපතුල් දෙක ඔච්චර බරක් දරාගෙන මේ යටිපතුල් දෙක බලන්න ඔච්චර බර දරාගෙන ඉන්නවද? දරාගෙනද නේද? එහෙනම් ඒකනේ අපි කොච්චර නම් ඉතින් මේක නැති වෙන්න වැරදි පාරකමද ගිහිල්ලා තියෙන්නේ. ඔව්. ළඟ තියෙන නිවනක් එළිය හොයන්න ගිහිල්ලා. ඔව්. S දෙකෙන් හෙව්වනේ. නැස්සේ. මස්සට කවදාවත් බලන්න බෑ. බෑ. මස් ගොඩවල් තමයි හොයන්න වෙන්නේ. බලපුවම බඩු ඇතුලේ නායකව තියාන බඩු හොයනවා. ඒක පුරුද්දනේ. ඒක තමයි පුරුදු වෙන්නේ. අර ගතිය හොයනවා. ගතියනේ. මේක අවසන් මේක ගති විමුක්තනේ. අපි කඩන එක කරන්නේ මේ ටික. කඩනවානේ මේ කුඩු දැක දැනන දුන්න. ගති කුඩු කරනවා. මම කියන කාලේ හෙන ගහන ගම්ම කියන්න ඕන. මට එන ගහන ගම්ම ඒ කියන්නේ මම මට පොල් ගහ ගන්න ඉන්නේ කොටන්නේ. ඔව්. ඒක ගාපකි. මම මාව මරාගෙන වැඩ. ඔව් මරාන මරන්නයි තියෙන්නේ. මරාගෙන ලස්සන වචන ටික කියනවා ඒක කතා කරනකොට හරියට. ඔව්. ඕක ඉන්න ගන්න සෙල්ලම් නේද? ඕක ඉන්න ගන්න සෙල්ලම් ඔක්කොම දාන්නේ. කොහොමද දානවා එක අතට මාරු වෙන්නේ. එහෙනම් බලන්නකෝ පැය 24 මොකක් හරි අල්ලන් ඉඳ තමයි හදන්න. පැයක් ගන්නකෝ. ඔය
මොකක් හරි එකක් ඇදලා ගන්නවා නිකන් ඉන්න බෑ උට අල්ලගන්න එහෙම ඇරලා බලන් හිටියත් ඒ මවුලකුත් නෑ නේද අන්න අවුල අවුල නෑ ඒක බලන් ඉන්න එක අල්ලගෙන ඉන්නේ කියලා දැනගෙන දැන් මේ අල්ලගෙන ඉන්නේ කියලා තේරෙනවා චිත්තක රිලැක්ස් එකකින් පොඩි එකක් දැනෙනවා ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයට එහා ගිහින් කියලා ඒ කියන්නේ පොඩි ඇඟට විඩාවක් දැනෙනවා දැන් මේ කියන්නේ අය අල්ලන් ඉන්න නිසා ඔව් ඒ වුණාට අතාරින්න උත්සාහයක් ගන්න අල්ලන් ඉන්න එක පතේන්න හරියාම දන්නේම නැතුව ඒක ලියලා ගිහිල්ලා අන්න ඒකයි අර බාර ගන්නවා කියන්නේ දැන් ස්වභාවය බාර ගන්නවා බාර ගන්නවා අන්න හරිනේ ඒකම කියන්නේ බාර ගන්න තැනනේ ඒ මොහොතේ මේකට මට දඟලලා වැඩක් නැහැ තව හිර වෙනවා දඟලන්න කියනවා පැටි දෙකකින් ගන්නවා ඒකකොට නේ අන්න හරි මේ ඒ මොහොතේ ස්වභාවය අපි බාර ගන්නවා එච්චරයි දැන් අපිට වෙලා තියෙන්නේ අපි දැන් සතුටට විතරක් කැමති දුකට කැමති නෑනේ එහෙනම් මං කියන්නේ දුකත් බාර ගන්න ඒකත් විඳින්න අපි අරක විඳින්න සෙට් වුණාම දෙකම අතර දුකත් හොඳයි සැපත් හොඳයි අපි දුකට කැමති නෑනේ දුක එද්දි අඬනවා වෙවුලනවා මූණ රතු වෙනවා කඳුළු වෙනවා එපා දුක මාරු කරන්න ගිහින් මේ වැඩේ දුක බාරගත්තට දුක මාරු දුකම කොයි තරම් සතුටක්ද කියන්නේ මේවා අපිට ඇහිලා තියෙනවා තේරුම් නැති එක තමයි ප්‍රශ්නේ හොඳට අහලා තියෙනවා කියද්දි මතක් වෙනවානේ ඒ විදිහට ඇහිලා තියෙනවා කතන්දර විදිහට ඇහිලා තියෙනවා ඒකත් අර දැනින් දැනට ඒකේ ෆීල් එක එන්නේ මේ වචනේ අන්න හරිය මම දැනෙන විදිහට ගායේ ෆීල් එක එන්නේ ඔයාගේ වයිබ් එක අනුවනේ කතා කරන්නේ මේ දුකම කොයි තරම් සතුටක්ද කියලා කියනකොට තේරෙන්නේ අර දුකට කැමති පරිසරයක ඉන්නකොට තමයි ඒකේ ෆීල් එක තියෙන්නේ මේ මොන පිස්සුවක්ද කියන්නේ මේ විතරම හරි සෙට් වෙන්නේ නැහැ දැන් දුකට කැමති දැනදී වචනේ හරි ලස්සනයි ගැලපෙනවා ඔය තරම් සතුටක්ද එතකොට දුක පිළිලම නැති දුකකට දුක් කියලා ඒකනේ හදාගන්න ඒකට අපි වැඩිපුර වටිනාකමක් දීලා ඒකයි දුක කියන එකට අන්න ඒක වැඩි වටිනාකමක් දීලා ඒකයි අර කඳුළු වෙන්නේ දඟලන්නේ අන්න ඒක නිසා අපිට ඒක මාරනේ සබාදහම සිස්ටම් එකක් ඉතින් ගැලවෙන්න විදියට නෙවෙයි හදලා තියෙන්නේ නෑ මේක ගැට මේක උඩරිනේ ආවුනාට පස්සේ ගැලවෙන පැත්තට දැම්මට එකම් දාන්නේ නෑ මේක ඇවිල්ලා ආවුනාට පස්සේ දානවා නිකන් ඔව් මේක ඇවිල්ලා තනිකර ගැටයක් ගහලා තියෙනවා උඹ යන්න ඕන මේකේ සබාදහම ගැට තියෙනවා ගැටයක් ගහලා තියෙනවා ඒක අරුලට පස්සේ කුරුල්ලලාම යනවනේ එතකන් සමහර තැන්වල ගාන ලියන්නත් තද වෙනවා නොදන්න කමනේ දුකට හේතුව අන්න එතකොට තමයි තද වෙන්නේ තවනේ එතකොට තමයි අර කල්යාණ මිත්‍රයෙක් ඕනේ මේක පොඩ්ඩක් පෙන්වන්න මේ අර කරුල කාමරේ මැදින් එකයි යන්න එපා ආලෝකයේ මතුවෙනකම් නැත්තම් අර හැප්පෙනවා ඇතුලේ තියෙනවා හොයන්න බෑනේ කරුල කාමරේ මැදින් ගියපු කෙනෙක් අර නොදන්න කෙනා එක්කයි යන්න ඕන ඒ වෙනා අන්නතන කියලා වෙනවට පස්සේ ආයෙත් එතන ඉඳලා ගන්නවානේ ඊට පස්සේ ආලෝකෙට ගිහින් අතාරනවා දැන් තනියම ඵලයක් ගුරුවරයා උඹමයි අන්නේ
නැත්තම් ගුරුවරයාට අහු වෙනවනේ බැඳෙනවා. මම අර එදා කිව්වේ අර කිසි තැනකට යමකට තැනකට කෙනෙකුට අහු වෙන්න එපා කිව්වේ ඒකයි. යමකට කෙනෙකුට තැනකට. හා මතකයි මේ කතාව. මතකයි ඉඳි මං කිව්වා ඒක. යමකට කෙනෙකුට තැනකට. ඔතනට වුණත් අහු වුණානේ. ඒ තුනෙන්ම ගැලවෙන්න ඕන. ඔය තුන බේස් කරගෙනනේ එතනින් යාට පල්ලෙහාට සිතුවිලි හදන්න කොහොම හරි කවුරු ඔය තුනෙන් එක්කෙනෙක් ඉන්නවනේ. අන්න අහු වෙලානේ කොහෙද? එක්ක යමු. ඔය කෙනෙක් එක්ක යම එක්ක තැන. අන්න. එතන ඒකට සිතුවිලි හදනවා හදන තැනම ඊට පස්සේ ඒක දිගට යනවා. එතකොට මේ ඒක නිවෙන එක නෙවෙයි දැවෙන එක වෙනවා එතන. අනිවාර්යයෙන් අපි කොහේ හරි අල්ලගෙන අහු වෙලා ලෝකේ හදනවා.